අවුරුදු නැකත් ප්‍රශ්නේ තියෙනවානේ. කට්ටිය කියනවා අවුරුද්දට වෙලාවට කන්න ඕනෙලු, ලිපගිනි මෙලවන්න ඕනෙලු, මේවා කරන්න ඕනෙලු. හැබැයි දැන් මෙච්චර කල් අවුරුද්දට කට්ටිය වෙලාවටම කිරි තිරෙව්වා, ලිපගිනි මෙලෙව්වා, කරන්න ඕන සේරම කරා. මේ වෙනකල් කාටවත් හරි ගිහිල්ලා නැහැ. හොඳ මේකෙන් රටට කෙල වෙලානේ තියෙන්නේ. ඒ ගිහින්ද බොරුවට ඕවා පස්සේ යන්න එපා බං. ඊට වඩා හොඳම දේ තමයි වෙලාවට දෙයක් කරන්න තියෙනවා නම් ඒ කරන්න තියෙන වෙලාවට ඒක කරා නම් ඒක තමයි හොඳම දේ. ඒ ආස්සේ නැකත් කමිටුවෙන් හැර ගන්නවා දෙපැත්තෙම කට්ටිය රාජ්‍ය නැකත් කමිටුවයි අනිත් ඒවුන් සෙට් එකයි. මේ මන්දයි ඉතින්. දැන් මෙච්චර කල් වෙලාවල් බලලා කරලා හරියට කාටවත් නෑනේ. සුපිරිමකින් කෙලුණානේ හැමෝටම. රෑ 12යි ගානට තමයි ආහාර මොකද්ද නැකත තියෙන්නේ මට මතක විදිහට. ඒකේ හැටියට නිල් වස්ත්‍රයෙන් නෙමෙයි සැරසෙන්න තියෙන්නේ, නිර් වස්ත්‍රයෙන් තමයි එළියට බහින්න වෙලා තියෙන්නේ කට්ටියට. අර බුදුහාඳුරෝත් කියලා තියනවලුනේ නැකත් පස්සේ යන එක හැමදාම ඒව පස්සේ යන්නේ කියලා. පොඩ්ඩක් හොයලා බලන්න නැකත් ඒවා මේවා කිසිම දෙයක් හොයන්නේ නැතුව වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට වැරදිලා නැහැ. කට්ටියට මතකද අවුරුදු 2-3කට කලින් නැකත් කියන කට්ටිය ටීවී එකට ඇවිල්ලා කිව්ව කතා. ඒ කිව්වට පස්සේ ඒවා වුණාද? නෑනේ. සමහර ඔළුවට වෙඩි තියාගන්නකෝ. ඒවා වුණාද? නෑනේ. ඒවා තනිකර බොරු කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි. මේකෙන් කෙලුණාට පස්සේ තවම නැකත් යාළුවා. දැන් ඉතින් කට්ටිය මට මේකට බැනලා කමෙන්ට් දායි. ඒ වුණාට පොඩ්ඩක් හිතලා බැලුවොත් ඇත්ත මේක තමයි. ඇත්ත ටිකක් තිත්තයි.